තියෙනවා තිරික්කලේ. ඉතින් ඔන්න බුබුල ඉදි වෙන ගමන් තමයි තියෙන්නේ තාම. හෙලෝ ඉතින් ඔන්න සුබ දවසක් යාළුවන්ට. ඉතින් ඔන්න කරන්දෙනියේ නාවල කන්දේ තියෙනවා සුපිරි නාන ප්ලේස් එකක්. ඉතින් ඔන්න යාළුවෙක් තමයි කිව්වේ හොඳයි ගිහලා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඔන්න ඇවිල්ලා තියෙනවා ප්ලේස් එකට. ඉතින් මෙන්න මේ පැත්ත යක්කඩ හන්දිය පාස් කිලෝමීටර් 400ක් විතර එනකොට තමයි බඩපොළ පැත්තට මෙන්න මේ හන්දිය හම්බෙන්නේ. ඉතින් නාවල කන්ද හන්දිය කියලා තමයි හන්දියට කියන්නේ. ඉතින් ඔන්න බෝඩ් එකක් එහෙම තියෙනවා දාලා නාවල කන්ද හොලිඩේ රිසෝට් කියලා. ඉතින් බුබුල තමයි ප්ලේස් එක. ඉතින් ඔන්න බෝඩ් එකක් දාලා තියෙනවා. බෝඩ් එක මීටර් 400ක් කියලා තියෙන්නේ. ඉතින් ප්ලේස් එකට ගිහිල්ලා බලමු අපි එනවා. ඔන්න යාළුවනේ දැන් බුබුලට යන තැන ඉන්නේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් මේ පේන්නේ බුබුල. මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අතන නාවල කන්ද හන්දියෙන් ඇතුළට ඇවිල්ලා මීටර් 400ක් විතර ඇතුළට එන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තේවතු එක තමයි තියෙන්නේ මේ වගේ පාර. ඒ අයිනේ ආවට පස්සේ මේ තාර දාලා තියෙන මේ හදිය විතරයි. මුල් හදිය තියෙන්නේ කොන්ක්‍රීට් කරලා පාර. ඒ නිසා ඔයාලා කොන්ක්‍රීට් පාරේ වැරදි කියලා ඇවිල්ලා හරවන් යන්න එපා. එතනින් ඇතුළට එන්න. ඊට පස්සේ මීටර් 400ක් විතර එනකොට මෙන්න මේ විදිහට දාලා තියෙන බෝඩ් එක. මේ තමයි ඇතුළට යන්න තියෙන්නේ. ටිකට් එකක් අරගෙන. ඉතින් ඔන්න වාහන වැඩ ගොඩක් සද්ද වැඩි ඇති. කිචන් එකක් එහෙම ගහනවා ලොකුවට. ඔයාලට කෑම එහෙම ගන්න පුළුවන් වෙන්න. ඉතින් ලස්සන ප්ලේස් එකක් ඉස්සරහට. ඉතින් මෙන්න මේ වගේ චූටි පාරකින් තමයි ප්ලේස් එකට යන්නේ. උඩට යන්නත් පුළුවන්, කල්යාට යන්නත් පුළුවන් නේ. උඩ තියෙනවා කබාන එකක් ගහලා. මෙතන තමයි නාන්නේ. ඒකේ තියෙනවා ඒක උඩත් පූල් එකක් තියෙනවා මෙතන. මෙතන එකයි අතනත් උඩ පූල් එකක් තියෙනවා. අතනයි මේක මාරු උඩ ඉඳලා ඉස්සලා එන්න පුළුවන් පල්ලෙහාට මේදී. ඉතින් උඩට ගිහිල්ලා බලමු. කබාන එකක් තියෙනවා මෙතන. මා ලස්සනයි වටපිටාව. ඉතින් අර තාම ඉතින් හදන ගමන්කෝ තියෙන්නේ. රුපියල් 300ට පැයක් වගේ තමයි නාන්න පුළුවන් කියලා කිව්වේ. 300ට පැයයි. එතකොට නිකන් ඇතුල් වුණත් යාලේ 300 ගන්නවා. ඉතින් ඒ කියන්නේ නාන්න නෑවේ නැතත් නෑවත් 300ක් දෙන්න ඕනේ ඇතුළට යන්න. නැත්තම් ඉතින් අර යාලා කියන්නේ නිකන් කට්ටිය ගිහිල්ලා බලාගෙන හිටියත් එතකොට එතන පොඩ්ඩක් අර සෙනඟ වැඩි වෙනවනේ. ඒ කියන්නේ බිසි වගේ. එතකොට නාන කට්ටියටත් අපහසුයි. ඒ නිසා ඉතින් ඔන්න කබාන එක උඩින් ඉඳන් බැලුවාම ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. ඉතින් 아무තුම එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් මෙතන ඉඳලා පල්ලෙහාට ලිස්සන කියලා වතුරට වැටෙනකොට ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න හදන්නේ. මෙන්න මෙතනින් පල්ලෙහාට ඉස්සගෙන යන්න හදන්නේ. ඉතින් ඔන්න එහෙනම් අපි කියලා බලමු. Ambo, मार एक्सपीरियंस है आपका मारू रे
ඒක අමුතුමයි. සුපිරි. මෙන්න මේ වගේ තමයි ඉතින් ගැඹුර තියෙන්නේ. ඉතින් සුපිරි. ඇත්තටම මාරු ප්ලේස් එක. රුපියල් 300කට ඉතින් පැයක් නාන්න පුළුවන්. නිදහසේ නාන්න පුළුවන්. ඉතින් වතුර ටික එහෙම පිරිසිදු. පොඩි දියාලකුත් හදලා තියෙනවා. ඉතින් ඔයාලට LPT අම්බලන්ගොඩ පාරේ එක්කෙනෙක් යනවා නම් කුරුඳුගහ හයිවේ පාලම ගාවින් බටපොළ පැත්තේ ගාල්ල පාරේ එන්න ඕනේ. ගාල්ල පැත්තට එන පාරේ එන්න ඕනේ. හයිවේ ඔය කුරුඳුගහ ලස්සන පාලම ගාව ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 3-4ක් විතර ඇති මං හිතන්නේ. 3-4ක් විතර එනකොට තමයි නාවල කන්ද තියෙන්නේ. බුබුල කිව්වල ඒ කියන්නේ බුබුල කියලා ඇහුවම ඕන කෙනෙක්ගෙන් ප්ලේස් එක කියයි. ඉතින් අර නිස්කාලංක ප්ලේස් එක තියෙන්නේ මේ හැටි කියන්නේ ගමක තියෙන්නේ. වාහන සද්ද බද්ද වැඩි නෑ. ඉතින් මේ මෙතන පොඩ්ඩක් හදන ගමන් තියෙන්නේ තව. දැනට ලොකුවට මෙයාලා පූල් එක විතරයි හදලා තියෙන්නේ. තව කබාන එහෙම ගහලා ඉතින් ලස්සනට හදනවා කියලා කිව්වා. සුපිරි ඇත්තරම අවුවරස්ස වෙලාවට නියමයි. වතුර බහැලා ඉන්න රුපියල් 300ක් දුන්නට අවුලක් නැහැ. මේක අගේ නිවෙන්න වතුර බහැලා ඉන්න පුළුවන්. මේ තියෙන්නේ අර උඩින් ඉඳලා ආපු එක. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. උඩින් ඉඳන් එනකොට නිකන් ඇඟ හීතල වෙලා යනවා. ඉතින් ඔන්න ඇත්තරම සුපිරි. ඉතින් ඔන්න මේකේ මේක නම් මාර එක්ස්පීරියන්ස් එකක් අගත් එක ටිකක් හීතල වෙලා ගියා. ඉතින් ඔන්න මෙහෙම පොඩියට පෙන්නුවට මේක සාමාන්‍යයෙන් මීටර් 25ක් 30ක් විතර දිනනවා. ඉතින් ඔන්න නාලි ඉවරයි. පොඩ්ඩක් ඉතින් උඩට යන්න හැදුවේ පොඩි බඩුවක් තියෙනවා බලලා එන්න කියලා කිව්වා. තිරික්කලයක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඔන්න අපේ පොඩි දරුවෝ එහෙම දැකලා නැතුවත් ඇති දැන් මේවා ඉස්සර කාලේ තිරික්කල මෙතන තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න තියෙනවා තිරික්කලයක්. ඊටට යන්න තියෙන්නේ මාරු view එක ගැන view එක මා ලස්සනයි මෙතනට. මාළු එහෙම ඉන්නවා ජාම්බුරාමියෙක්ද කොහෙද ඉන්නවා. පේනවත් දන්නේ නැහැ මේ පැහැදිලිව. ඉතින් ඔන්න තියෙනවා තිරික්කලේ. ඉස්සර කාලේ ඉතින් අපේ සීයලා එහෙම ගම මිමුන් ගිහපු වාහන තමයි ඉතින්. දැන් ඉතින් කාර් බයිසිකල් රීල් පැද්දට ඒ කාලේ ඉතින් BMW වගේ වැදපුවා තමයි. මේ පිත්තල ගහලා තියෙන මේවට කොපු එහෙම පිත්තල කොපු ගහලා තියෙන්නේ. ඉතින් ඔන්න තිරික්කලේ ඉතින් එහෙම තිරික්කලේ බලාගෙන ආයි අතන තියෙනවා වාඩි වෙලා ඉන්න පුළුවන් එදනත් නිදාසේ. බංගු ටිකක් එහෙම දාලා තියෙනවා. වාඩිලා ඉන්න පුළුවන්. අර සාමා දාගෙන යන ගමන් තියෙන්නේ. මාළ ලස්සන අර කන්ද පේනවත් දන්නේ නැහැ. මර තේවතුදී. අබාලත් එක ඉතින් මේ මෙතන උඩ මේ DJ එහෙම පාටි වලට දෙන්න තමයි හදනවා කියලා කිව්වේ. මෙතන. තරහට ඉතින් ලොකු වැඩක් වෙයි. ඉතින් හොඳ ප්ලේස් එකක් වෙයි මෙතන. තාම ඉතින් වැඩ ඉවර නැහැ. දැන් පූල් එකේ වැඩ නම් ඉවරයි. නාන්නේ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න සේව් කරලා තියාගන්න ඉතින්. වටින ගොඩක් ඉතින් කරන්දිනිය බාටපොළ ඉතින් අපේ ඔය ආවට යාළුවන්ට
හොඳ ප්ලේස් එකක් ඉතින්. ඉතින් එහෙනම් ජය වේවා ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි ආදරෙයි. ඉතින් Facebook එකෙන් වගේම ඉතින් ඔන්න YouTube එකෙනුත් බලන්න පුළුවන්. YouTube channel එකකුත් හදුවා. ඒක නම් තාම ගොඩක් වීඩියෝ දාලා නැහැ. වීඩියෝ 4ක් වගේ තමයි දාලා තියෙන්නේ YouTube එකේ. ඉතින් ඔන්න දිගටම සෙට් වෙලා ඉන්න ඉතින් මේ වගේ ලස්සන ප්ලේස් ඉතින් රස කෑම જાති බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ජය වේවා පුස්තරණයි ආදරෙයි පරිස්සමින් ඉන්න. අදට සමු ගන්නවා වීඩියෝ එකකින්. ආයෙ හමු එකක්. ජය වේවා.